සංගීතය කියන්නේ හදවතේ භාෂාව නම් ආදරය කියන්නේ සංගීතයේ තියෙන මිහිරිම ස්වරයක්. හැබැයි සමහර වෙලාවට ඒ ස්වරය සමාජ සම්මතයන් එක්ක ගැටෙනවා. ඒ ගැටීම ඇතුලේ අලුත් කතාවක් ලියවෙනවා. අද අපි කතා කරන්න යන්නේ ලංකාවේ සංගීත අඹරේ මහා සූර්යා ආචාර්ය වික්ටර් රත්නායකයන් සහ ඔහුගේ ආදරණීය බිරිඳ හෂිනි අමේන්ද්‍රා ගැන. මේක නිකම්ම විවාහයක් නෙවෙයි. ලංකාවේ සෝෂල් මීඩියා උඩු යටිකුරු කරපු ආදරය ගැන අලුත් විදියකට හිතන්න බල කරපු ආදර විප්ලවයක්. වික්ටර් රත්නායකයන් කියන්නේ දශක ගණනාවක් තිස්සේ සා ප්‍රසංගය හරහා ලාංකීය ජනතාවගේ ආධ්‍යාත්මය සුවපත් කළ මහා කලාකරුවෙක්. නමුත් ඔහුගේ ජීවිතයේ ලොකුම හිස්තැන ඇති වුණේ Tamanගේ දශක ගණනාවක ජීවන සහකාරිය වූ චිත්තා රත්නායකයන් මෙලොවින් සමුගත් දවසේයි. ප්‍රසංග වේදිකාවේ දහස් ගණනක් ඔල්වරසන් දුන්නත් ගෙදර ආවම දැන්න ඒ මහා තනිකම දරාගන්න එක ලේසි නැහැ. කලාකරුවෙක් කියන්නේ හරිම සංවේදී මිනිසෙක්. වයසට යද්දී Tamanගේ අතල්ලාගෙන ඉන්න බෙහෙත් ටික වෙලාවට දෙන්න වචනයක් කතා කරලා හිත හදන්න කෙනෙක් ඕන කරන එක ඕනෑම මිනිසෙකුගේ මූලික අවශ්‍යතාවයක්. ඔන්න ඔය අතරේ තමයි හෂිනි අමේන්ද්‍රා කියන තරුණිය ඔහුගේ ජීවිතයට එන්නේ. ඇය ඔහුට මුලින්ම හමුවන්නේ බැංකුවකදී. එතනින් පටන්ගත්තු හිතවත්කම පස්සේ කාලෙක ලොකු විශ්වාසයක් සහ ආදරයක් බවට පත් වුණා. හෂිනි සහ වික්ටර් අතර තිබුණේ වසර 30කට වඩා වැඩි වයස් පරතරයක්. ලංකාව වගේ රටක මේක මහා පවක් විදියට දකින්න පිරිසක් හිටියා. හැබැයි ඔවුන් දෙන්නා දැක්කේ පරතරය නෙවෙයි, දෙන්නා අතර තියෙන බැඳීම. ආදරය කියන්නේ අයිති කර ගැනීමක් නොවේ, එකිනෙකා වෙනුවෙන් කැපවීමක්. ඔවුන්ගේ විවාහය ගැන පුවත එළියට ආපු ගමන් Facebook එකේ පත්තරවල විවිධ මත පළ වුණා. ඇයි මේ වගේ තීරණයක් ගත්තේ? මේක ගැළපෙනවද? සල්ලි වලටද මේක කළේ? වගේ දහසකුත් ප්‍රශ්න මිනිස්සු ඇහුවා. හැබැයි වික්ටර් රත්නායකයන්නේ හැම දෙයකටම දුන්නේ හරිම නිහඬ ඒ වගේම ප්‍රායෝගික පිළිතුරක්. ඔහු කිව්වේ මට මගේ ජීවිතයේ ඉතිරි කාලය සතුටින් ඉන්න අයිතියක් තියෙනවා කියලා. හෂිනිත් ඒ හැම චෝදනාවකට මුහුණ දුන්නේ බොහොම ඉවසීමෙන්. ඇය පෙන්නවා Taman ඔහුට ආදරය කරන්නේ ඔහුගේ නමට හෝ දේපල වලට නෙවෙයි, ඔහු කියන මනුස්සයාට බව. අපි හැමෝම ජීවත් වෙන්නේ අනුන්ගේ ඇස්වලට පේන විදිහට. ලෝකයා මොනවා හිතයිද කියන බය නිසා අපේ රටේ කී දෙනෙක් නම් Tamanගේ සැබෑ සතුට යටපත් කරගෙන ඉන්නවද? අදටත් වික්ටර් රත්නායකයන් නිරෝගීව සතුටින් ඉන්නවා දකිද්දී ඒ පිටුපස හෂිනිගේ විශාල කැපවීමක් තියෙන බව කවුරුත් පිළිගන්න ඕනේ. දැන් කාලය ගෙවිලා ගිහින් එදා බැනපු විවේචනය කරපු අය පවා අද ඔවුන්ගේ ආදරය දෙස බලන්නේ ගෞරවයෙන්. ඔවුන් නිහඬව Tamanගේ ජීවිතය විඳිනවා. වික්ටර් රත්නායකයන්ගේ මුවින් පිටවන සංගීතයේ තවමත් මිහිරි. ඒ මිහිරියාව පිටුපස ඔහුට ශක්තියක් වෙන හෂිනි ඉන්නවා. අපි හැමෝටම ජීවිතයේ ආදරය කියන දේ ඕන කරනවා. ඒක අවුරුදු 20 දී වෙන්නත් පුළුවන්, 70 දී වෙන්නත් පුළුවන්. ඉතින් මේ ගැන ඔයාගේ අදහස මොකක්ද?